මේක දකිනකොට නම් මට ආයෙමත් ගිහිල්ලා කිරිත එකක් හදන් බොන්න හිතෙනවා. මේ ඉන්නේ එයාගේ උදේ ආහාරය අනුභව කර කර අපේ වලාකුළු කොල්ලා. මම ගේස් කරන අතරේ වලාකුළු කොල්ලා ගිහිල්ලා ජනේලෙන් ඕපු දුපු බලනවා. එදා නම් කාලෙකට පස්සේ රසම රස එළවලු ගොඩක් එක්ක බත් කෑවා. හතුයිලා බෝංචි තෙල් දාලා ඉස්සෝ තෙල් දාලා මැල්ලුමුකුත් හැදුවා. ඉස්සෝ කන්න කොච්චර ආස වුණත් මං ආසම නැති වැඩේ ඉස්සෝ සුද්ධ කරන එක. මේ බලන්නකෝ වලාකුළු කොල්ලා ඇඳේ මගේ පැත්තට වෙලා මම වගේම කොට්ටේට ඔළුව තියාගෙන බෙඩ් ෂීට් එක අස්සට වෙලා නිදි. මේ පූස් කොල්ලට නම් මොනවා ගෙනත් දුන්නත් වැඩක් නැහැ. අපේ ඇඳේම තමයි ඉන්න ඕනේ. ක්ලවුඩියා නිදි අතරේ මමයි හස්බන්ඩ්ුයි ගියා ගෙදරට බඩු ගන්න. ඒ අතරේ අපි ඩයිසෝ එක පැත්තෙත් ගියා. දෙන්නත් එක්ක මේ ආගියු කරලා අන්තිමේදී මගේ කැමැත්ත ඉෂ්ට වුණා. මම කිව්වා පොඩි ක්‍රිස්මස් ට්‍රී එකක් මේ පාර හදමු වැඩක් නැහැ කියලා. ලොකු එකක්. හැබැයි හස්බන්ඩ් කිව්වෙම ලොකු එකක් කියලා. කොහොම ගියත් ඉතින් අන්තිමේට දිනුවේ මම. මම හිතන්නේ සාමාන්‍යයෙන් හැම ගෙදරකම වෙන්නේ ඒ සිද්ධියම තමයි. ඒන ගමන් අපි වලාකුළු කොල්ලට චුටි තෑග්ගක් ගෙනාවා. ඔන්න ඔය ෆොටෝ එකේ තියෙන එක තමයි මේ හස්බන්ඩ් හදාගෙන ඉන්නේ. බලන්නකෝ මෙයා එයා ගාවින් හෙල්ලෙන්නේ නැහැ. ඉස්සර අපේ ලංකාවේ ගෙදර මට මගේ පළවෙනි පූස් පැටියා මොචිත් ඒ වගේ තාත්තා පොල්ලෙලි ගන්න තැනටත් ගිහිල්ලා තාත්තගේ දිහාම බලාගෙන ඉන්නවා. හෙල්ලෙන්නේ නැහැ. මම ඉතින් ඒක නිසාම මේ අම්මටයි තාත්තටයි වීඩියෝ කෝල් එකක් කරන් පෙන්නව බලන්නකෝ මෙයා හෙල්ලෙන්නේ නැතුව මෙතෙන්ට වෙලාම ඉන්නවනේ කියලා. මේ ඒ වුණාට මේ මම වීඩියෝ කෝල් එක ගත්ත නිසා වීඩියෝ කරගන්න බැරි වුණා. ඔහොම දැන් ওই වෙලාවේ ඔහොම හිටියට ක්ලවුඩි ඊට පස්සේ හස්බන්ඩ්ගේ වැඩ එක දෙක කරා උතෙන්ට ගිහිල්ලා ඕකේ ඇන තියෙනවනේ. ඇන ටික ඔක්කොම අතින් ගගහ සීසීකට අරගෙන යන හොරෙන් හස්බන්ඩ් එහා පැත්ත බලනකන් ඉඳලා එයාගේ චූටි අතින් මෙහෙම තල්ලු කරගෙන ඒව එක එක තැන් වලට දානවා. ක්ලවුඩි හරීම පරීක්ෂාකාරීව බලනවා මේව මොකද්ද මේ දෙන්න කරන්න හදන්නේ, මොකද්ද මේ අටවන්නේ. එයාට අපි ඔක්කොම කරලා හදලා දුන්නට පස්සෙත් බලන්නකෝ හොඳට ඇන මෙයාලා හයි කරලාද. ඒව ඔක්කොම බලනවා. එකපාරටම නගින්නේ නැහැ. එකපාරටම තියා අපේ ක්ලවුඩියා මම මේ වීඩියෝ එක වොයිස් කරනකනොත් ඕක උඩට නැග්ගේ නැහැ. දෙසැම්බර් ඉතින් මුල් සති 3 හරිම බිසි සති 3ක්. මොකද මේ අපේ සෙමිස්ටර් එකේ මේ අන්තිම එන්ඩ් එක්සෑම් තියෙන්නේ ඒ දවස්වල. ඔය මම කොරියන් ක්ලාස් යන ගමන් කොරියන් ක්ලාස් අන්තිම දවස මගේ MSc එකේ මට තියෙන්නේ කොරියන් ක්ලාස් 3ක් කම්ප්ලීට් කරන්න. දැන් මම ඒ 3ම කම්ප්ලීට් කරලා ඉවරයි. මේ සෙමිස්ටර් එකේ තිබ්බ ඔන්න ඔක්කොම එන්ඩ් එක්සෑම් ප්‍රසන්ටේෂන් ඔක්කොමත් ඉවරයි. නෙක්ස්ට් සෙමිස්ටර් එකේ මට කිසිම ලෙක්චර් එකක් නැහැ. තියෙන්නේ තීසිස් එක ලියලා රිසර්ච් එක කම්ප්ලීට් කරලා ඩිෆෙන්ස් එක කරන්න තමයි. මෙන්න මේ මෙතන මේක තියෙන අපේ මේන් ගේට් එක ළඟ. මේක ඇතුලේ අජුෂි කෙනෙක් ඉන්නවා. අනේ මන්ද එයා ඩ්‍රයිවර් කෙනෙක්ද සිකියුරිටි එකෙන්ද මොකෙන්ද කියන මට තේරෙන්නේ නැහැ. ඔතන ඉන්නවා පූ 4 දෙනෙක්. දැන් නම් ඉන්නේ දෙන්නයි. ඔය අජුෂි හරීම ආදරෙයි මේ පූවන්ට. ඒක නිසා මම අපේ ක්ලවුඩියට ඔය එක එක කෑම ගෙනහම එයා ලොකු කන් දාලා කෑම කන්නේ නැහනේ. මම ඉතින් ඒ ඔක්කොම ගෙනහිල්ලා දෙනවා එයාලට. ඒ නිසා එයාලා මාත් එක්ක යාළුයි. හැබැයි ඔය ලෙක්චර්ස් ගිහිල්ලා එන අතරමඟදී මට ඒ 4 දෙනාව හම්බෙනවා. හැබැයි එතකොට යනවා නිකන් දැක්කේ නෑ, දන්නේ නෑ වගේ. මේ සතියේ බ්‍රහස්පතින්ද සිකුරාදා අපේ ලැබ් එකේ සෙමිනා වගේකට හැමෝම ගියා. කැමති කට්ටියට යන්න පුළුවන්. මම ගියේ නෑ මොකද මගේ එක්ස්පෙරිමන්ට් වගේ ෂෙඩියුල් වෙලා තිබ්බේ දවස් දෙකේ. ඒක පිට දාලා මං කැමැත්තෙන්ම නොගියේ. එක්ස්පෙරිමන්ට් කරන දවස් වලට සීනියර්ස්ලා ලැබ් එකේ නැහැ කියන්නේ පුදුමාකාර නිදහසක් සැනසෙල්ලක් දැනෙන්නේ. ඒ හැංගීම දන්නේ ලැබ් එකක මෙහෙම මම වගේ ඉන්න කෙනෙක්ම තමයි විශේෂයෙන් කොරියාවේ. ගෙදර ගියපු ගමන්ම හිතේ මහන්සිය, ස්ට්‍රෙස්, දුක හැමදේම නැති වෙන්නේ අපේ මේ වලාකුළු කොල්ලව ඔහොම චුට්ටක් වඩා ගත්තාම තමයි. නම් ගිහින් එන්නම්. අන්‍යං.